මොකද මේ උදේ පාන්දර මූණෙල්ලා. මූණෙල්ලා මට ඉතින් උදයක් දාගයක් තියනවද? පාවෙලා තියෙන මට මේ කරුමේ ළමයෙකුත් හදාගෙන කරුමයක් අප්ප මං ගෙවන්න මට වෙලාවට මැරෙන්න හිතෙනෝයි. කරුමයා තමුසේ ළමයා හම්බෙච්ච දවස් ඉඳන් මාත් එක්ක එල්ලෙන්නම නෙන්නේ. අනිත් එක තමුසේ මගේ ළමයාලම් බලු කතා කියන්න බා. තමුසේ වෙන ඕනි මගුලක් කරගන්නවා. ඔව් ඔයාට දැන් මාව තමයි එපා වෙලා තියෙන්නේ. උදේ පාන්දර ලස්සන දැනගෙන වැඩට යනවා. ඊට පස්සේ හැන්දෑව යාවට පස්සේ හවස යාළුවොත් එක්ක බොන්න සෙට් වෙනවා. ගෙදර ඉන්න ටික වෙලාවෙත් ළමයා හුරුතල් කර කර ඉන්නවා. මාව තමයි එපා වෙලා තින්නේ දැන්. ඔයයි දරුවයි සතුටින් ඉඳහම ඇති. මේක නම් මහා කරුමයක් ඔක්කෝ. ඔව් හෙට පරිනේ. ඔව් ඔව්. අපි යමු. ඔව් අපි වැඩේ කරගත්ත විදිහට යමු. අපේ නිවාඩුත් තියනවනේ බා. හරි මං කියන්නම් ඈ. දැන් මේ පාරේ ට්‍රිප් එකක් යන්නද ලෑස්තිද? නෑ මේ අර මලිත්ලා නුවරඑළිය යන්න කතා කරානේ. හෙට පඩිත් එක්කනේ. ගන්න නැද්ද ඉතින් කොල්ලෝ. තමුසිතින් යාළුවොත් එක්ක ලෝකෙ වටේම රවුම් ගහලා එනවා. මං ඉතින් 365 දවස් මෙතෙන්ලා බත්තම්පතම් වැඩකාරී වගේ ඉන්න. අන්න දරුවන්ව නෝකවල පොඩ්ඩක් ගිහලා බලන්න. මං හිතන්නේ කිරිම දීලාද කො. කරුමකට ඉපදිච්ච ගද්ද මන්දෝයි. මට නම් එපා වෙලා තියෙන්නේ. කිරි දෙනවා, ළමයි බලනවා, බලන් හොදනවා, ගෙදර වැඩ කරනවා. මට කියලා ජීවිතේ නෑ. මාර කම්බෑන් නුනේ මේ ළමෙක් හදාගෙන මං ගෙදරටම සින්න උනානේ. ඊයේ තරුසිටි බර්ත්ඩේ පාටිය. මට ඩිනර් වලට එන්නේ කොහොම ගෙදර. මට ඒකටවත් ගන්න උනාද ඔය. තමුසේ මොකක්ද මේ කරුමේ කියන අවදිස්සම? ඈ? මේ තමුසේ මගේ ළමයා නේද? ඈ? ඒ හැමදෙස්සම කරුමේ කියන්නේ. ආදරේ නාමයෙන් ලෝකෙට දරුවෙක් කියන එක හරිම ලේසි. ඒ දරුවට ආදරෙන් පිරුණු ලෝකයක් හදලා දෙන එක නියම මනුෂ්‍යත්වයයි. ඔයාලගේ නොගැලපීම් කේන්තිය පාලනය කරගන්න බැරුව 6-7 නොදන්න දරුවෙක් කවදාවත් මැද්දට කරලා තලන්න එපා. මතක තියාගන්න. ඔයාලගේ රණ්ඩු වලට ඔය කිරිසුවන දැනෙන දරුව පලි නෑ. දෙන්නත් එක්ක ආදරෙන් ඉන්න බැරි නම් හිනා පිරුණු ලෝකයක් දෙන්න බැරි නම් දරුවෙක් මේ පෞකාර රංගනය තුලින් අනාථ කරන්න එපා. ස්තුතියි.